welcome back to my YouTube channel. අපි ආවා මිරිස්ස. අපි family trip එකක් විදිහට තමයි මිරිස්ස ආවේ. අපි දැන් යන්නේ secret beach එකට. කිලෝමීටර් 1කමාරක් විතර පයින් ආවා අපි හිටපු තැන ඉඳලා. මං හිතන්නේ වාහන වෙලත් එන්න පුළුවන්. අපි නම් හැබැයි පයින්ම තමයි ආවේ. මාර රස්නයක් තියෙන්නේ අපිට ඇවිදලාම ගොඩක් මහන්සි. මම නම් මිරිස්ස ආව පළවෙනි පාර තමයි මේ. පළවෙනි පාරට මිරිස්ස ඇවිත් සීක්‍රට් බීච් එක බලන්න යන හින්දා ගොඩක් කැමැත්තෙන් තමයි ගියේ. හැබැයි පාරේ යද්දි නම් එපා වුණා මොකද ගොඩක් දුර හින්දා. මේ තමයි සීක්‍රට් බීච් එක. මෙතන හැබැයි ගොඩක් ඉන්නේ ෆොරිනර්ස්ලා. අපි ඇතුළට ගියේ රෙස්ටොරන්ට් එකක් ඇතුලේ. මෙතන රෙස්ටොරන්ට් එකට එන අයට විතරයි ඉන්න දෙන්නේ. ගොඩක් ඉන්නේ ෆොරිනර්ස්ලා. මේ තමයි සීක්‍රට් බීච් එක. මාර ලස්සනයි. වතුර නිල්ම නිල් පාටයි. මෙතන තිබ්බ ලස්සන වීඩියෝස් වලට පේන්නේ. වීඩියෝස් වල මං හිතන්නේ ක්වොලිටි මන්දි. අපි දෙන්න ඉතින් වීඩියෝස් ගත්තා, ෆොටෝස් ගත්තා. ගොඩම කරේ එතෙන් ගියපු වෙලේ වීඩියෝස් ගත්ත එකයි ෆොටෝස් ගැහුව එකයි තමයි ඉතින්. අපි දැන් යන්නේ පූල් එකට. මොකද අපි රස්නේ ඇවිදලා හරිම මහන්සි දාඩිය දාලා හිටියේ. අපි හිතුවා පූල් එකට යන්න. අපි නතර වෙලා හිටපු තැන මම වීඩියෝස් ගත්තා. හැබැයි ඒ වීඩියෝස් ඔක්කොම ඩිලීට් වෙලා මේ ටික විතරයි තිබුණේ. අපි රැට කෑම කන්න ආවේ මෙන්න මේ රෙස්ටොරන්ට් එකට. මෙතන නම නම් මතක නෑ. හැබැයි මෙතන ගොඩක් ලස්සනයි. අපි දෙන්න ගත්තේ සීෆුඩ් ප්ලැටර් එකකුයි චිකන් රයිස් එකකුත් ගත්තා. හැබැයි කෑම නම් රසයි. හැබැයි මෙතන ලොකු ගාණක් වෙනවා කෑම. අපි දෙවෙනි දවසේ යන්නේ කොකනට් ට්‍රී හීල් බලන්න. කොකනට් ට්‍රී හීල් බලන්නත් අපි වාහනේ ගිහින් පොඩි දුරක් ඇවිදගෙන යන්න තියෙනවා. මිනිත්තු 5ක වගේ දුරක් තමයි පයින් ඇවිදගෙන අපි නම් ගියේ. මෙතන ලොකු ක්‍රවුඩ් එකක් හිටියා සන්සෙට් එක බලන්න. අපිත් ගියේ සන්සෙට් එක බලන්න තමයි. අපි දෙවෙනි දවසේ කෑම කන්න ගියේ මෙතෙන්න. ඔයාලත් මිරිස්ස ගියොත් මේ වගේ තැන්වලට යන්න. ගොඩක් ලස්සන රෙස්ටොරන්ට් මිරිස්සේ ගොඩක් තියෙනවා. තෝරගන්නත් අමාරුයි කෝකටද යන්න කියලා. ඒ තරම් ලස්සනයි. එහෙනම් ගායිස් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.